සිනමා ලෝකයේ විශ්පිත්තන් සොයන YouTube අවකාශය සිනෝ සිනමාස් YouTube channel එකත් එක්ක එකතු වෙන ඔයගොල්ලෝ හැමෝම අද සාදරයෙන් පිළිගන්නවා. ඉතින් thumbnail එකේදී ඔයගොල්ලෝ දැක්කා වගේ අද අපි කතා කරන්න යන්නේ 2025 අවුරුද්දේ අන්තිම රිලීස් වෙන Avatar Fire and Ash එහෙම නැත්නම් Avatar franchise එකේ තුන්වෙනි මූවි එක ගැන. මේ ෆිල්ම් එක රිලීස් වෙන්නේ 2025 අවුරුද්දේ දෙසැම්බර් මාසේ 19 වෙනිදා. ජේම්ස් කැමරන් අධ්‍යක්ෂණය කරන මේ මූවි එකේ රන් ටයිම් එක මිනිත්තු 192ක්. ඒ වගේම තමයි මේ මූවි එකෙන් වැවෙලා තියෙන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 250ක්. කලින් මූවිස් දෙකේදී වගේම මේ ෆිල්ම් එකේදී ප්‍රොඩක්ෂන් කම්පැනිස් විදිහට වැඩ කරන්නේ 20th Century Studios සහ Lightstorm Entertainment කියන ප්‍රොඩක්ෂන් කම්පැනිස් දෙක. ෆිල්ම් එකේ කාස්ට් එක ගැන කියනවා නම් Avatar 1 ඒ වගේම Avatar 2 මූවි එකේදී රංගනයෙන් දායක වුණ සෑම් වර්තින්ටන්, සෝවේ සල්ඩෙන්යා, ස්ටීවන් ලෑන්, කේට් වින්ස්ලට්, ඒ වගේම ඩේවිඩ් තියුලස් මේ මූවි එකේදී රංගනයෙන් දායක වෙනවා. ඒ වගේම තමයි මේ මූවි එකට අලුතෙන් එකතු වෙන ඕනා චැප්ලින් මේ මූවි එකේදී ගොඩක් ඉම්පෝටන්ට් කැරක්ටර් එකකට රංගනයෙන් දායක වෙන්න නියමිත වෙලා තියෙනවා. ඒ වගේම තමයි Avatar 3 ෆිල්ම් එකේ රූපගත කිරීම කරලා තියෙන්නේ ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල සහ නිව්සීලන්ත වල. Avatar 3 ෆිල්ම් එක රිලීස් වෙන්නේ Avatar 2 ෆිල්ම් එකේ කම්ප්ලීෂන් එකක් විදියට. ඔයාලට මතක ඇති Avatar 2 ෆිල්ම් එක ફોකස් වෙලා තිබ්බේ පැන්ඩෝරා ලෝකයේ තියෙන සාගර සහ ඒ යවට තියෙන නැචරල් බියුටි එක ගැන. හැබැයි මේ Avatar 3 ෆිල්ම් එක ફોකස් වෙලා තියෙන්නේ පැන්ඩෝරා ලෝකයේ පිහිටලා තියෙන ඇල්ෆා සෙන්චුරි සිස්ටම් එක ගැන. මොකද්ද මේ ඇල්ෆා සෙන්චුරි සිස්ටම් කියලා කියන්නේ? ඇල්ෆා සෙන්චුරි සිස්ටම් කියලා කියන්නේ පෘථිවිය ඉඳන් ආලෝක වර්ෂ 4ක් ඈතින් තියෙන තරු 3කින් සමන්විත තාරකා පද්ධතියක්. මේ තාරකා පද්ධතිය තමයි අපේ සෞරග්‍රහ මණ්ඩලයට ළඟින්ම තියෙන තාරකා පද්ධතිය. Avatar franchise එකේ විදියට පැන්ඩෝරා ලෝකයේ පිහිටලා තියෙන්නේ මේ තාරකා පද්ධතියේ දීප්තිමත්ම තරුව වෙන ඇල්ෆා සෙන්චුරි කියන තරුවට අයත් ග්‍රහ ලෝකයක් විදියට. ෆිල්ම් එක ගැන කියවෙන අලුත්ම ආරංචි වල හැටියට මේ ෆිල්ම් එකේ ගොඩක් ඩාර්ක් සරවුන්ඩින්ග්ස් බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ ෆිල්ම් එක 2023 ආපු Avatar Frontiers of Pandora කියන ගේම් එක ආශ්‍රයෙන් නිපදලා තියෙනවා කියලා තමයි අලුත්ම ආරංචි වල සඳහන් වෙන්නේ. ඒ වගේම මේ ෆිල්ම් එකේදී අපිට ගොඩක් වයලන්ස් සීන්ස් බලා ගන්න පුළුවන් වෙයි. ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරලා තියෙන ජේම්ස් කැමරන් කියන විදිහට මේ ෆිල්ම් එක හැරොවින් ෆිල්ම් එකක්. ඒ වගේම කැමරන් කියන විදිහට නම් මේ ෆිල්ම් එක පොඩි ළමයින්ට එච්චර සුදුසු වෙන එකක් නෑ. මේ ෆිල්ම් එකේදී අපිට අලුත් නාවික ලෑන්ස් කීපයක්ම බලා ගන්න පුළුවන්. ඒ වගේනොත් මෙන්ගාවට් කියන ක්ලෑන් එක ගොඩක් ප්‍රචණ්ඩ වගේම දරුණු ක්ලෑන් එකක් වෙයි කියලා තමයි ආරංචි වෙන්නේ. ඒ වගේම තමයි මේ ෆිල්ම් එකේදී අපි කලින් ෆිල්ම් වල දැකපු නැති නාවලගේ අඳුරු පැත්තක් අපිට බලා ගන්න පුළුවන් වෙයි කියලා ආරංචි වෙනවා. ඔයාලට මතක නම් කලින් ෆිල්ම් එකේදී ෆිල්ම් එකේ නැරේටර් එම් නැත්තම් කතා නායකයා උනේ ජේක් සුලි. හැබැයි මේ Avatar 3 ෆිල්ම් එකේදී ෆිල්ම් එකේ නැරේටර් වෙන්නේ ජේක් සුලිගේ වැඩිමල් පුතා ලෝක්. Avatar 2 ෆිල්ම් එකේදී අපිට දකින්න හම්බුණු මයිකල් කොරිජ්ගේ පුතා වෙච්ච ස්පයිඩර් මේ ෆිල්ම් එකේදී අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි Avatar 1 ෆිල්ම් එකේ හිටපු RDA එහෙම නැත්නම් Resource Development Administration එකේ ප්‍රධානියා වෙච්ච පාකර් සෙර්ෆිච් මේ Avatar 3 ෆිල්ම් එකේදී ආයෙ බලා ගන්න පුළුවන්. එහෙනම් අපි හිතනවා මේ වීඩියෝ එකෙන් ඔයාට Avatar 3 ෆිල්ම් එක ගැන පොඩි අයිඩියා එකක් එන්න ඇති කියලා. එහෙනම් අදට ගිහින් ඉන්න තවත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බෙමු.